අද බලමු shopping haul video එකක් මම මගේ අලුත්ම bag එක ඔන්න ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේක තාම මම open කරලත් නැහැ. ඉතින් Guess brand එකේ hand bag එකක් තමයි මම ගත්තේ. මම කාලයක් තිස්සේ බල හිටියා coach එකේ tote bag එකක් ගන්න light color. මොකද මං ගාව dark color එකක් තියෙන නිසා. හැබැයි ඉතින් price point එක බැලුවම Guess එකේ තිබිච්ච මේ tote bag එක මං හිතුවා worth it කියලා. ඉතින් අපි open කරලා බලමු එන මගේ අලුත්ම Guess bag එක. ඉතින් මම මේක ගෙන්න ගත්තේ Bangkok වලින්මයි ගෙන්න ගත්තේ. ඒගොල්ලෝගේ summer sale එකකදී ඒගොල්ලෝගේ prices අඩු කරලා දාලා තිබ්බා. ඉතින් තමයි මේක ගෙන්න ගත්තේ. ඉතින් මේ Guess එකේ බෑග් එක තියෙනවා. ඔයගොල්ලන්ට පැත්තකින් ඇහි පොසොන් බැටි ගී. මොකද අපේ ගෙවල් ගාව පොසොන් පොසොන් කලාපයක් අපිට පොසොන් බෙතක් කලාපයක් කියනවා. පොසොන් කලාපයක් දාලා තියෙන. ඉතින් අන්න ඒකේ සද්ද ඔයගොල්ලන්ට පැත්තෙන් ඇහි. Yes. That's nice. හරි. ඉතින් ඕපන් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ මීට වඩා තචුට ලොකු වෙනවා. මොකද මෙතන මෙන්න මේ විදිහට මේක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් විදිහ එකක් තියෙනවා. ඉතින් ඒක ඕපන් කරාම මෙන්න මේ ගානට තමයි බෑග් එක තියෙන්නේ. ඉතින් හොඳ ස්පේෂියස් ටෝට් බෑග් එකක්. පිලර්ස් අරෝමෙව දාලා එවලා තියෙනවා. ඕකේ මේ වගේ ඩස්ට් බෑග් එකක් එවලා තියෙනවා මේ බෑග් එක දාන්න. සාමාන්‍යයෙන් Guess එකේ ඕනම එකකට අනිවාර්යෙන් ඩස්ට් බෑග් එකක් හම්බ වෙනවම තමයි. ඊළඟට මේ බෑග් එකට මම තවත් ආසුනේ මෙන්න මේ විදිහේ තව පොඩි නිකන් පවුච් බෑග් එකක් වගේ එකක් එනවා මෙන්න මේ විදිහට. ඒක අපිට පවුච් එකක් විදිහට යූස් කරන්න පුළුවන් මේකටත්. හැබැයි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මේ දීලා තියෙන ෂෝල්ඩර් ස්ට්‍රැප් එකක් අන්න ඒකත් දාලා පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකත් ඕපන් කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහේ බෑග්ස් දෙකක් එනවා මේකට. ඉතින් මම මේක ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම්. ඔයගොල්ලන්ට කලින් පෙන්නවා වගේ මේකේ ෆ්‍රන්ට් ඩීටේලින් එක බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට Guess එකේ logo එක තියෙනවා. ඒ වගේම තමයි කලර්ස් දෙකකින් මේ වගේ ස්ට්‍රයිප්ස් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ emblem එක හැමතැනම printed කරලා තියෙන light color tote එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝගේ tags ඒ ඔක්කොමත් එක්ක ඇතුළේ තියෙන මෙන්න මේ වගේ pockets එහෙම වැඩි නෑ. මෙතන තියෙන pockets දෙක විතරයි තියෙන්නේ. Guess එකේ printed material එකේ තමයි ඇතුළේ lining එක කරලා තියෙන්නේ. ඉතින් මේක අර මෙන්න මේ විදිහට tote එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේකේ ඇතුළේ තියෙනවා මෙන්න මේ වගේ අර buckle එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කැමති විදිහකට මෙන්න මේ විදිහට adjust කරගෙන දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ shape එකට තමයි bag එක තියෙන්නේ. නැත්නම් තව එක adjustment එකක් ඇතුළට දැම්මොත් එහෙම තවත් ඒක shape කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ වගේ ඇතුලේ තියෙන මේක ලොක්ස් දෙකම දැම්මොත් එහෙම මෙන්න මේ ෂේප් එකට තමයි බෑග් එක තියෙන්නේ. ඉතින් කැමති විදිහකට යූස් කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ හම්බෙච්ච ෂෝල්ඩර් බෑග් එක. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඒකෙත් Guess එකේ logo එක ඉස්සරහින් තියෙනවා. same printed එකෙන්ම තමයි material එක තියෙන්නේ. මේ canvas එක හරි short. මේක අර හැම යන පොතු යන canvas එක නෙවෙයි. ඒක නිසා තමයි මම මේක ගත්තේ. මේ වගේ පොඩි strap එකක් එනවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට මේක මේ bag එකේ දාගෙන යන්න පුළුවන්. හදිස්සියකදී කායක එහෙම තියලා යනකොට ලොකු bag එකක් ගෙනියන්න නැතුව චූටි bag එකක් ගෙනියන්න ඕන නම් මේකට ඔක්කොම wallet එකක් ඔක්කොම ටික දාගෙන මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මේ දෙක තමයි මම ගත්තේ. මේකේ මට price එක උනේ මතර 48,000 වගේ තමයි උනේ. මේක මට sale price එකකට හම්බුනේ. ඒක නිසා මේක original authenticම Bangkok වල තියෙන Guess store එකෙන් තමයි මම ගෙන්න ගත්තේ. එහෙ ඉන්න බය කෙනෙක් හරහා තමයි මම මේක ගෙන්න ගත්තේ. ඉතින් මේක තමයි මගේ collection එකට අලුතෙන් එකතු වෙච්ච handbag එක.